අපිට මුලින්ම කතා කරන්න තියෙනවා දත්ත සහ තොරතුරු කියන සංකල්ප දෙකක් ගැන. අර දත්ත සහ තොරතුරු කියන සංකල්ප දෙකක් ගැන අපිට මුලින්ම සාකච්ඡා කරන්න තියෙනවා. අපි මේ දෙන්න ගැන චුට්ටක් කතා කරගෙන අපේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන අපි හිතමු දැන් ඔන්න මේ පරිගණකය කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට පොඩි අයිඩියා එකක් ඕන. ඒක හැබැයි අර නිර්වචනයක් විදියට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මෙන්න මෙහෙම සිද්ධියක්. හරි. සාමාන්‍යයෙන් අපි පරිගණකය කියන උපාංගය ගත්තාම පරිගණකය කියන උපාංගය අපිට හඳුන්වන්න පුළුවන් processing device එකක් විදියට. හරිද? පරිගණකය කියලා කියන්නේ මොකද්ද? processing device එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සැකසුම් උපාංගයක් කියලා අපි මෙයාව හඳුන්වනවා. හරිද? අපි මෙයාට කියනවා සැකසුම් උපාංගය. එතකොට සැකසුම් උපාංගය කියන මේ පරිගණකය ඇයි අපි පාවිච්චි කරන්න කියන එක ගැන වගේ හිතේ පොඩි අදහසක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ processing device එක භාවිතා කරන්නේ අපේ ගාව තියෙන data, ඒ කියන්නේ අපි කියනවා අර්ථ රහිතයි කියලා. data කියන දේවල් අර්ථ රහිතයි. සාමාන්‍යයෙන් දත්ත මත තමයි අපි ගොඩක් වෙලාවට මේ අපේ සැකසුම් ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ. ආයතනයක් විදියට උනත් ඒ ආයතනයේ ඉදිරි ගමන් මාර්ගය තීරණය වෙන්න ඒගොල්ලොන්ට අවශ්‍ය කරනවා ඒ ආයතනයේ වටා පවතින දත්ත කියන දේවල්. එතකොට මෙයාට පුළුවන් වෙනවා අපි ලබා දෙන data, අපි ලබා දෙන data, එහෙම නැත්නම් අපි ලබා දෙන දත්ත කියන දේවල් මෙයාට හැකියාවක් ලැබෙනවා මොනව කරන්නද? information බවට පත් කරන්න. මෙයාට හැකියාවක් ලැබෙනවා මේවා information බවට පත් කරන්න. එහෙම නැත්නම් අර මම කිව්ව තොරතුරු බවට පත් කිරීමේ හැකියාවක් මෙයාට ලැබෙනවා. ඒ කියන්නේ මේ සැකසුම් උපාංගයට. එතකොට මොකද්ද මේ data කියන්නේ? මොකද්ද මේ information කියන්නේ? අපි සරලව ගත්තොත් පරිගණකය කියලා කියන්නේ processing device එකක් නම් පරිගණකය කියන්නේ processing device එකක් නම් data කියන්නේ process වෙන්න කලින් දේවල් වලට. එහෙනම් මට data වලට කියන්න පුළුවන් process වෙලා නැහැ කියලා. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් සකස් කිරීමකට භාජනය වෙලා නැහැ. හරි. එහෙනම් ওই විදියට සකස් කිරීමකට භාජනය වුණේ නැති දේවල් වලට අපිට කියන්න පුළුවන් මොනවද data කියලා. එහෙනම් සකස් කිරීමකට භාජනය වුණේ නැති දේවල් process කරාම නැත්නම් සකස් කරාට පස්සේ මෙන්න හැදෙනව තොරතුරු. ඒ කියන්නේ සකස් කිරීමකට භාජනය වෙලා පවතින දත්ත තමයි මොකද්ද අපි කියන්නේ එහෙනම්. අපි කියනවා මොනවද? අපි කියනවා මේ information කියලා කියනවා. සරලවම ගත්තොත් සකස් කරේ නැති දේවල් දත්ත, සකස් කරපු දේවල් මොනවද එහෙනම්? තොරතුරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මිනිසුන්ට තීන්දුව తీරන ගන්න බැරි දේවල් තමයි මොනවද මේ අපි දත්ත කියලා කියන්නේ. ගන්න පුළුවන්. හැබැයි ඒව නිවැරදි වෙන්න බෑ. හරිද? සමහර නිවැරදිතාවය ගොඩාක් අඩු වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා තීන්දුව తీරන වලට එළඹෙන්න පුළුවන් දේවල් වලට අපි කියන මොනවද එහෙනම්? information කියලා අපි හැඳින්වීම කරනවා. මේවා තීන්දුව తీරන සඳහා භාවිතා කරන්නේ නැහැ. හැබැයි මේව ගත්තාම මොකද වෙන්නේ? තීන්දුව తీරන සඳහා භාවිතා වේ. ප්‍රලෝම ගත්තොත් ඔන්න ඕක තමයි කතන්දරේ. හරිද? තීන්දුව తీරන වලට භාවිතා කරන්නේ නැති ඒව දත්ත තීන්දුව తీරන ලබා ගැනීමක් කරන්න පුළුවන් දේවල් මොනවද එහෙනම්? අපිට ගන්න පුළුවන් තොරතුරු විදියට ඔන්න නම් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මෙතනත් ඒක පොඩි නම් කිරීමක් කරන්නම් මෙහෙම. අපිට මේ කතා කරන්න තියෙන data ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනු දකින්න පුළුවන්. එකක් තමයි quantitative සහ qualitative. එහෙම නැත්නම් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියලා අපි වර්ග කිරීමක් කරනවා. එතකොට මේකේ වෙනස වෙන්නේ මෙහෙමයි. කිසියම් දත්තයක් ගත්තාම ඒ දත්තය ඔයාට සංඛ්‍යාත්මකව පෙන්වන්න පුළුවන්. හරිද? සංඛ්‍යාත්මකව පෙන්වන්න බැරි නම් ඒවට කියනවා මොකක්ද එහෙනම්? ගුණාත්මක දත්ත කියලා කියනවා. තොරතුරු කියන දේවල් තීන්දුව తీරන ගන්නේ සකස් වෙච්ච නිසා. එහෙම සකස් වුණාම ඒගොල්ලොන්ගේ හැදෙන අමුතු දේ මොකද්ද? හරි. ඒගොල්ලොන්ගේ හැදෙනවා ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියලා දෙයක්. ඒ කියන්නේ දැන් නිකම්ම තොරතුරු නෙමෙයි. මේව ගුණාත්මක තොරතුරු කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ගුණාත්මක තොරතුරක ලක්ෂණ. පළවෙනි එක තමයි ගුණාත්මක තොරතුරක් නම් එයාගේ ගාව තියෙනවා රෙලෙවන්ස්. එහෙම නැත්නම් අපි කියනවා අදාළ බව. හරිද? අදාළ බව කියලා මෙන්න එයාගේ ගාව තියෙනවා ලක්ෂණයක්. ඒ කියන්නේ කිසියම් තොරතුරක් හැමතිස්සෙම නිර්මාණය වෙන්නේ මොන හරි අවස්ථාවක් වෙනුවෙන්. අපි ඒකට කියනවා අදාළ බව, අදාළතාවය වගේ හරි එක එක ලක්ෂණ. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක ගත්තාම එයා ගාව තියෙනවා නිර්වද්‍යතාවය. මෙයාගේ තියෙනවා වැදගත්ම ලක්ෂණයක් කාලීන බව. හරිද? කාලීන බව. තියෙනවා අංග සම්පූර්ණ බව කියලා ලක්ෂණයක්. ඒ වගේමයි පිරිවැයට වටිනාකමක් තිබීම, තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතිය. එහෙම නැත්නම් අපි වෙන golden rule කියලා කියනවා.
තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතිය කියලා දෙයක් තියෙනවා. එතකොට මොකද්ද මේ කියන තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතිය? තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතියේදී ඔයා දැනගන්න ඕන පළවෙනි පොයින්ට් එක තමයි මෙන්න මේ දේ. හරිද? ඒ කියන්නේ මෙතන අදහස් වෙන්නේ මොකක්ද දන්නවද? තොරතුර නිර්මාණය වෙන අවස්ථාව තියෙනව නේද? තොරතුර නිර්මාණය වෙන අවස්ථාව. නිර්මාණය වන අවස්ථාව. ඒ තොරතුර නිර්මාණය වෙන අවස්ථාව තමයි මම මේක සමාන දාලා ලියන්නම්. ඒ අවස්ථාව තමයි වටිනාකම වැඩිම අවස්ථාව. වටිනාකම වැඩිම අවස්ථාව වෙන්නේ. හරිද? ඒ වගේම තමයි ඊළඟ පොයින්ට් එක තමයි මෙන්න මේක. කාලය ගත වීමත් සමග අද කාලය ගත වීමත් සමග තොරතුරක වටිනාකම මොකද්ද වෙන්නේ? තොරතුරක වටිනාකම ක්‍රමානුකූලව අඩුවීම. කිසියම් තොරතුරක් ගත්තාම ඒක දැන් නිර්මාණය වෙන අවස්ථාව වටිනාකම වැඩිම අවස්ථාව වුණාට කල් ගත වෙනකොට කාලයක් යනකොට ඒකේ වටිනාකම ක්‍රමානුකූලව මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. හැමදේම එහෙමයිනේ. මුලදී ගොඩක් වැදගත්ම වටිනම දෙයක්. ඔයා ෆෝන් එක ගත්ත දවස බලන්න. හරිද? පුළුන් කැලෙන් පීදාන්න නැත්තේ. හැබැයි දැන් ක්‍රමානුකූලව මොකද වෙන්නේ? ඕන එද්දකින් පීදානවා. හරිද? ඉතින් ඒ විදිහට අර වටිනාකම ක්‍රමානුකූලව මොකද්ද වෙන්නේ? අඩුවීමක් අපිට දකින්න පුළුවන්. කාලයත් සමග තොරතුරු දත්ත බවට පත්වීම. මේකෙදි මේ බලන්න. මේකෙදි තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතිය ගැන කතා කරගෙන යනකොට අපිට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් අඳින්. මේ ප්‍රස්තාරෙදී අපි මේ පැත්ත වටිනාකම කියන අක්ෂරයට ගත්තොත් මේ තියෙන්නේ වටිනාකම. හරිද? මෙතන කාලය ගත්තොත් සාමාන්‍යයෙන් වටිනාකමයි කාලය අතර මෙන්න මෙහෙම අපිට ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. හරිද? මොකද්ද මේකේ අදහස? මේකේ අදහස තමයි මේ බලන්න. කාලය අඩුයි නම් මේ බලන්න. කාලය අඩුයි නම් අනිවාර්යයෙන් මේ තොරතුරේ වටිනාකම මොකද්ද වෙන්නේ? වැඩිම අවස්ථාව. හැබැයි කාලය ගත වෙද්දි බලන්න. කාලය ගත මේක ඉලක්කම් දාලා අඳින්න දෙයක් නැහැ. තේරෙනවනේ. හරි. එතකොට කාලය ගත වෙද්දි මොකද්ද වෙන්නේ? කාලය ගත වෙද්දි මේ වටිනාකම ක්‍රමානුකූලව මොකද්ද වෙන්නේ? අඩු වෙලා තියෙන බලන්න. ඕක තමයි තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතිය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඔන්න මොකද්ද? කාලයත් සමග තොරතුරු දත්ත බවට පත් වෙයි. හරිද? උදාහරණයක් විදිහට මේ මිතා. හරි දැන් මේ දවස්වල නායයන් මනම් කතන්දර ගොඩක්නේ. හරිද? එතකොට අපි මේ මෙහෙම ගත්තොත් මම නිකන් උදාහරණයක් කියන්නේ හොඳද? මේ සමහරකට මෙහෙම ගත්තොත් සාමාන්‍යයෙන් මේ ලොකු භූමි ප්‍රදේශයක් ආවරණය කරගත්ත එහෙමනේ අපි මෙහෙම ගමු. හරි ශ්‍රී ලංකාවේ උසම දියැල්ල බඹරකන්ද. බඹරකන්ද දියැල්ලනේ. යකාගේ පඩිපෙළ ගාව තියෙන්නේ දන්නවද? හරි එතකොට ශ්‍රී ලංකාවේ උසම දියැල්ල බඹරකන්දනේ. එතකොට දැන් ඔය තියෙන මේ දවස්වල නායයන් ඒ පැතර මොනවද තුනක් කියලා මම දන්නේ නැහැ. නායයන් මනම් කතන්දර සිද්ධිත් එක්ක සමහරක් විට මොකද්ද වෙන්න පුළුවන් වෙන්නේ? අපිට ওই දියැල්ලේ මොනවා හරි ප්‍රශ්නයක් හින්දා ඔන්න උස වෙනස් වීමක් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? එදා උසම දියැල්ල කිව්ව තොරතුරු උසම කම්පෙයා කළා. උසම කිව්ව දියැල්ල තවත් දියැල්ලක් එක්ක කම්පෙයා කරලා බලන්න වෙනවා. අන්න එතකොට ඒ තොරතුරු කියන කෙනා මොකක් බවට පත් කරගෙනද බැලුවේ මේ? දත්තයක් බවට පත් කරගෙන තමයි බැලුවේ. මෙයාට වඩා එහෙනම් නැවත වතාවක් මේක උසයිද? අන්න ඒ විදිහට බලන්නේ. හොඳද? ඉතින් අන්න ඒ විදිහට කාලයත් සමග තොරතුරු මොනව වෙන්න පුළුවන්ද? දත්ත බවට පත් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඕක තමයි තොරතුරක් හා සම්බන්ධ ස්වර්ණමය නීතියෙන් අපිට කතා කරගෙන යන්න තියෙන්නේ.